Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඔන්න ඉතින් අද මම ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ ගොඩක් දෙනෙක් මගෙන් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා මගේ ස්කින් කෙයා වීඩියෝ අරන් එන්න කියලා. ඔන්න ඒ නිසාම මං හිතුවා මගේ මෝර්නින් ස්කින් කෙයා රූටින් එකයි නයිට් ටයිම් ස්කින් කෙයා රූටින් එකයි ඔයාලට වීඩියෝ දෙකකට අරන් එන්න. ඉතින් මං අද අරන් ආවේ මගේ මෝර්නින් ස්කින් කෙයා රූටින් එක. ඉතින් මේක තමා මගේ මේන්ම මෝර්නින් ස්කින් කෙයා රූටින් එක. ඊට අමතරව මං ගෙදර හදලා ෆේස් පැක් එහෙම දානවා. ඉතින් මං ඉස්සරහට ඒවත් ඔයාලට අරන් එන්න. ළමයි මං ඔයාලට දෙයක් කියන්නද? අපේ ස්කින් එක ලස්සනට තියාගන්න නම් අපි හොඳට වතුර බොන්න ඕනි. ළමයි මම මේ වතුර බෝතලේ පෙන්නන්නේ මේ වතුර බෝතලේ ලීටර් 1.5. ඉතින් මං ටාගට් එකක් තියාගෙන ඉන්නවා දවසට මේ වතුර බෝතලෙන් 2ක්වත් බොන්න. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ටාගට් එකක් තියාගෙන වතුර බොන්න. ඇත්තටම ළමයි වතුර බොන එක අපේ ස්කින් එකට මාර හොඳයි. මොකද අපේ ශරීරය හයිඩ්‍රේට්ව තියාගන්න වගේම හැමේ නිරෝගී පෙනුමට වතුර බොන එක ගොඩක් වැදගත්. ඒ විතරක් නෙමෙයි අපේ හිස් කබරේ සෞඛ්‍යයට වගේම නිරෝගීව කොණ්ඩේ තියාගන්නත් වතුර බොන එක ගොඩක් වැදගත්. ඉතින් මොන දේ කරන්නත් කලින් මූණට කොණ්ඩේ වැටෙන්නේ නැති වෙන විදිහට කොණ්ඩේ හොඳට ගෙඩියක් ගාගෙන ඉන්න ඕනි. ඔයාලා දන්නවද ළමයි මගේ මෝර්නින් ස්කින් කෙයා රූටින් එකේ මම අනිවාර්යෙන්ම කරන ස්ටෙප් එකක් තමයි ඇලෝවෙරා ජෙල් එක ගාන එක. ඉතින් ඔයාලට ගෙදරදී ඇලෝවෙරා ජෙල් ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒක ගන්න. ඉතින් හැමතිස්සෙම හොයාගන්න බැරි නිසා තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් ඔය මම පෙන්නන්නේ මම පාවිච්චි කරලා ඉවර වෙච්ච එක. ඉතින් දැන් තමයි ඔන්න ඕක තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔක රුපියල් 1250ක් විතර වෙනවා. ඉතින් ඔයාලට ගෙදර තියෙනවා නම් අනිවාර්යෙන් ගෙදර තියෙන කොහොම හරි කරගෙන මූණේ ගාලා හොඳට ඇබ්සෝබ් වෙනකන් ඉන්න දෙන්න. මෙන්න මේ විදිහට හොඳ තික් ලේයර් එකක් මූණේ ගාන්න. ඉතින් ළමයි දැන් මාස 6කට විතර කලින් මගේ මූණ මෙහෙම නෙවෙයි තිබ්බේ. බලන්නවත් බැරි වෙන විදිහට මූණේ ගෙඩි දාලා තිබ්බේ. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම් තිබ්බොත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ මූණ තිබ්බේ. මගේ මූණ මටවත් බලන්න බැරි වෙන විදිහට හරිම කැත විදිහට තිබ්බේ ළමයි. මගේ මූණේ කළු පාටට තිත් දාලා තිත් මුවෙක් වගේ තමයි හිටියේ. ඉතින් ඊට පස්සේ තමයි මම මගේ ස්කින් කෙයා රූටින් එකක් මම කරනවා කියලා මම හොඳ ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න පටන් ගත්තේ. ඒ වගේම තමයි ළමයි ඔයාලගේ මූණේ ගාන ඕනම දෙයක් ඔයාලා බෙල්ලෙත් ගාන්න අමතක කරන්න එපා. මොකද ෆේස් එකේ ගාන ඕනම දෙයක් බෙල්ලටත් ගාන්න ඕනි ඉතින්. ඉතින් ළමයි ඔයාලගෙත් ඇස් යට කළු වෙනවා නම් මෙන්න මේ විදිහට ඇලෝවෙරා ජෙල් ටිකක් අරගෙන හොඳට ගාලා ඉවර වෙලා හොඳට ඇබ්සෝබ් වෙනකම් මසාජ් කරන්න. ඒ වගේම සමහර අයගේ නහය දෙපැත්තේමත් කළු වෙනවනේ. ඉතින් ඒ වගේ අයට නහය දෙපැත්තෙත් මේක හොඳට ගාලා ඉවරලා මසාජ් කරන්න පුළුවන්. ඉතින් ළමයි මේක මූණට හොඳට ඇබ්සෝබ් වෙනකන් තියන්න ඕනේ. ඒකල තමයි වොෂ් කරන්න ඕනේ. ඉතින් මම මේක විනාඩි 10ක් මූණට ඇබ්සෝබ් වෙනකන් තියලා එන්නම්.
ඉතින් ළමයි ඊට පස්සේ අපි අපේ මූණ වොෂ් කරගන්න ඕනේ. ඉතින් මම උදේට නම් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මම උදේට බේබි සබන් දාලා තමයි මූණ හොදන්නේ. ඊට පස්සේ මම මේ ක්ලෙන්සර් එක පාවිච්චි කරනවා. ඇත්තටම මේක මාරු හොඳයි. මම දැන් අවුරුදු ගානක් ඉඳන් පාවිච්චි කරනවා. ඇත්තටම මූණේ තියෙන කුණු දූවිලි යනවා. ඉතින් මාරු හොඳයි. මේක රුපියල් 680ක් වගේ තමයි උනේ. ඉතින් මම රැට නම් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරනවා. මම ඒක ඔයාලට පෙන්නන්නම් පස්සේ. එහෙනම් මම මූණ සෝදගෙන එන්නම්. හරි ඉතින් මම දැන් මූණ සෝදගෙන ආවා. ඉතින් ළමයි ඔයාලා ෆේස් එකට වෙනම ටවල් එකක් තියාගන්න. ඇඟ පිහන එකෙන්ම මූණ පිහන්න යන්න එපා. මූණට වෙනම ටවල් එකක් තියාගන්න. ඒ වගේම තමයි ළමයි ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මූණ පිහද්දී උඩ අතට මූණ පිහන්න. පහළ අතට මූණ පිහන්න එපා. මොකද උඩ අතට මූණ පිහද්දී අපේ මූණ ටිකක් මසාජ් වෙනවනේ. ඒ නිසා උඩ අතටම මූණ පිහන්න. ඒ වගේම තමයි ළමයි අපේ කොණ්ඩට වගේම අපේ ස්කින් එකටත් අපි ආදරය කරන්න ඕනේ. අපේ ස්කින් එක හරි ආදරෙන් බලා ගන්න ඕනේ. ඒ වගේම හරිම ඉවසීමෙන් අපේ ස්කින් එක නිරෝගීව තියාගන්න අපි වග බලා ගන්න ඕනේ. හරි ඉතින් ඊට පස්සේ මම පාවිච්චි කරන්නේ මෙන්න මේ සීරම් එක ඔලිෆියා එකේ ඩේ සීරම් එක. ළමයි මම මේක පාවිච්චි කරන්නේ දැන් මාස 5ක විතර ඉඳන් ඇත්තටම මාරම හොඳ රිසල්ට් තියෙන එකක්. ඉතින් ඔයාලත් පාවිච්චි කරනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක මාරම සුවඳයි. සුවඳ වගේම තමා මාර හොඳයි. ගොඩක් අය ස්කින් කෙයාර් රූටින් එකක් කරනකොට ක්ලෙන්සර් එක, මොයිස්චරයිසර් එක වගේ දේවල් ගැන හිතනවා. හැබැයි සීරම් එකක් කියන්නේ ස්කින් කෙයාර් එකේ වැදගත් ස්ටෙප් එකක්. සීරම් එක පාවිච්චි කරද්දි ළමයි මම කරන්නේ ඩ්‍රොප්ස් කිහිපයක් අරගෙන මූණට හොඳට ඇප්ලයි කරගන්න එක. ඇප්ලයි කරලා මම හොඳට මූණ මසාජ් කරගන්නවා. ඒ වගේම තමයි ළමයි අපේ ඇස් යට එහෙම කළු වෙනවනේ. ඉතින් ඒ තැන්වල එහෙම හොඳට ගාලා මසාජ් කරගන්න. ඇස් යට මසාජ් කරගන්නකොට ඇඟිලි තද කරලා මසාජ් කරගන්න එපා. හිමීට මසාජ් කරන්න. ඒ වගේම තමයි ළමයි අපි මූණට ගාන ඕනම දෙයක් අපේ බෙල්ලටත් ගාන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් මූණට ගාන ඕනම දෙයක් බෙල්ලේ ගාන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලත් ඔයාලගේ මූණ හොඳට මසාජ් කරගන්න ළමයි. ඒ වගේම තමයි ළමයි මම ඔලිෆියා ඩේ සීරම් එකට අමතරව සතියකට දෙපාරක් විතර මෙන්න මේ සීරම් එකත් පාවිච්චි කරනවා. මේක ඩොක්ටර් අශේලගේ සීරම් එකක්. මේක කොලජන් සීරම් එකක්. ඉතින් මම මේක සතියට දෙපාරක් විතර පාවිච්චි කරනවා. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ ලිප් බටර් එක පාවිච්චි කරනවා. මේක ස්පා සිලෝන්ලගේ ගුආවා කියන ලිප් බටර් එක. මේක සුවඳයි ළමයි. ඇත්තටම මාරම සුවඳයි. ඒ වගේම තමයි ළමයි මේක මාර හොඳයි. ඉතින් ඔයාලත් පාවිච්චි කරනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් කියාගෙනම යන්නකෝ. ඉතින් ළමයි මගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එකට ඇතුළත් වෙන්නේ ඔච්චරයි. ඉතින් අද වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් කමෙන්ට් කරන්න. ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් මාත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකදී ඉස්සරහදී හම්බෙමු. මම අදට ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.